hello everyone. ඔන්න ඉතින් අදත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා කේක් එකම අයිසින් කරනකොට අයිසින් ඉතුරු වෙන වෙලාවල් තියෙනව නේද? ඉතින් ඔයාලා මොකද ඒ වැඩ කරන්නේ? ඒවා විසික් කරනවද? ඉතින් අද අපි බලමුද ඉතුරු වෙන අයිසින් වලින් රසම රස කුකී එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන මේ විදිහට ඉතුරු වෙච්ච අයිසින් ටිකක් තමයි. ඉතින් පාට අයිසින් ටිකක් තියෙනවා. මම මේ විදිහට ඒ ටික බෝල් එකකට දාලා හොඳින් මික්ස් කරගන්නවා. මම දැන් මේ ටික හොඳට බීට් කරගන්නවා. එතකොට අපිට ලේසි කුකී එකක් හදාගන්න. ඔයාලට ඉතින් හැන්ඩකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. බීට් කරන්නම අවශ්‍ය නැහැ. හරි, මම දැන් මේකට බිත්තරයක් එකතු කරනවා. එකතු කරලා හොඳට බීට් කරගන්න අයිසින් ටිකත් එක්ක. වැනිලා ටිකකුත් එකතු කරගන්න. දැන් මම මේකට පිටි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් අයිසින් ප්‍රමාණය මත පිටි ප්‍රමාණයත් වෙනස් වෙනවා. අයිසින් ටිකක් වැඩිපුර තියෙනවා නම් පිටි ටිකක් වැඩිපුර එකතු කරන්න වෙනවා. මොකද මේක ගොඩාක් දියාරුවටත් නෙමෙයි, ගොඩාක්ම ඝනකමටත් නෙමෙයි හදාගන්නේ. මම බේකින් පවුඩරයි, බේකින් සෝඩායි තේ භාගය ගානෙත් එකතු කරනවා මේ වෙලාවේදී. එකතු කරලා මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේ වගේ කන්සිස්ටන්සි එකක් තමයි තියෙන්න ඕනේ. මම බැටර් එක මේ විදිහට පයිපින් බෑග් එකකට දාලා පයිප් කරගන්නවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට මේක ටිකක් පයිප් කරගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද බැටර් එක ගොඩාක් දියාරුවට ගන්න එපා ඔයාලා. මොකද එහෙම වුණොත් බේක් වෙනකොට මේක දිය වෙන්න බලනවා. සාමාන්‍යයෙන් බැටර් එක පයිප් කරගන්න බැහැ වගේ නම් ඔයාලට පුළුවන් අතින් මේ විදිහට බෝල හදලා ඒ විදිහටත් කුකීස් හදාගන්න. හරි, මම දැන් මේ කුකීස් ටික බේක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම සෙල්සියස් අංශක 180 විනාඩි 25ක් විතර මේ ටික බේක් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි කුකීස් ටික බේක් කරගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එකත් වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අපේ channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න. bye bye.